ඔයා දන්නවද ඔයාගේ බ්‍රවුසර් එකේ ඔයා සේව් කරලා එහෙමත් නැත්නම් ස්ටෝර් කරලා තියෙන පාස්වර්ඩ්ස් ක්ලවුඩ් ස්ටෝරේජ් වල ලොගින් කීස් වගේ දේවල් හැකර්ස්ලට කිසිම ප්‍රශ්නයක් නැතුව ලබා ගන්න පුළුවන් කියලා. අද අපි කතා කරමු අන්න ඒක සම්බන්ධයෙන්. ඉතින් මේ දේවල් වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකේ අන්තිමට මම කියනවා. මුලින්ම බලමු කොහොමද මේ අටැක් එක සිද්ධ වෙන්නේ කියලා. ඔයා මොකක් හරි ලින්ක් එකක් ක්ලික් කරාට පස්සේ හරි නැත්නම් ඔයා මොකක් හරි software එකක් download කරලා install කරාට පස්සේ හරි අන්න ඒ හරහා තමයි ඔයාගේ කම්පියුටර් එකට Python code එකක් එන්නේ. අන්න ඒ Python code එක ඔයාගේ කම්පියුටර් එකට ආවට පස්සේ ඔයා අහලා ඇති firewall කියලා જાතියක්. මේ firewall කියන එක හරහා ඔයාගේ කම්පියුටර් එකට පිටතින් මොකක් හරි වෛරස් එකක් වගේ දෙයක් එනවා නම් ඒ වෛරස් එක වගේ දේ බ්ලොක් කරනවා. ඒ වගේම ඔයාගේ කම්පියුටර් එක ඇතුලේ ඉඳන් මොකක් හරි දෙයක් පිටතට යනවා නම් අන්න ඒකත් චෙක් කරලා ඒකත් harmful දෙයක් නම් අන්න ඒකත් බ්ලොක් කරනවා. හැබැයි මෙතනදී අරාපු Python code කැලේ මොකද කරන්නේ? ඔයාගේ firewall එකේ යටින් උමගක් වගේ දෙයක් හදනවා. මේකට අපි කියනවා tunneling කියලා. අන්න ඒ උමග වගේ දේ හරහා ඔයාගේ කම්පියුටර් එකේ තියෙන දේවල් හොරපාරෙන්ම පිටතට අරගන්න පුළුවන්. ඉතින් මෙතනදී අටැකර්ස්ලා මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා ඔයාගේ Chrome, Microsoft Opera වගේ browsers වල තියෙන ඔයා සේව් කරපු store password cookies වගේ දේවල් හොරපාරෙන්ම ඒගොල්ලෝ ගාවට ඇද ගන්නවා. ඒ වගේම AWS Azure වගේ ස්ටෝරේජ් පාවිච්චි කරන කෙනෙක් නම් අන්න ඒ වගේ තියෙන ක්‍රෙඩෙන්ෂියලුත් මෙන්න මේ හොරපාරෙන් ඒගොල්ලෝ ගාවට අරගන්නවා. සයිබර් සිකියුරිටි ස්පෙෂලිස්ට්ලා කියන විදිහට මේ දේ අයිඩෙන්ටිෆයි කරගන්න ඉතාම අමාරුයි. මොකද මේ අටැකර්ස්ලා Cloudflare වගේ ලෝක ප්‍රසිද්ධ සර්විසස් මේ සඳහා පාවිච්චි කරනවා. ඉතින් මෙතනදි වෙන්නේ අපි නීත්‍යානුකූලව පාවිච්චි කරන අපිට විශ්වාසදායක තාක්ෂණයක්ම අපිට අහිතකර විදිහට ඒ අටැකර්ස්ලා පාවිච්චි කරන එක. ඉතින් මේකෙන් යම් තාක් දුරකට හරි බේරෙන්න නම් කරන්න තියෙන්නේ two factor verification ඔයාගේ තියෙන account වල enable කරලා තියාගෙන ඉන්න එක. ඒ වගේම නොදන්න softwares, නොදන්න links වගේ දේවල් touch කරන්න සහ download කරන්න යන්න එපා. ඊට අමතරව ඔයාගේ browser එකේ password save කරන්න නැතුව ඒක physically මොකක් හරි කොලයක දාලා ලියන එක හරි එහෙමත් නැත්නම් පොඩි note එකක් දාලා කොහේ හරි තියාගෙන ඉන්න එක හරි ගොඩක් විට හොඳයි කියලා මම හිතනවා. දැන් තේරෙනවා ඇතිනේ මේ cyber ලෝකයේ කොච්චර ඉස්සරහට ගිහින්ද කියලා. ඉතින් මේ cyber ලෝකයේ ඉන්න මේ හොරුන්ට වැඩිය පියවරක් හරි වාට ඉස්සරහින් ඉන්න ඕන නම් DI එක ටච් එකේ ඉන්න.